පස්වෙනි මාසයේ 3 වෙනි දින බූස්ස බන්ධනාගාරය තුල රැඳවියෙකු ඉතාමත් අමානුෂික පහර කෑමකට ලක් වෙනවා. මේ රැඳවියා තමයි රවිදු සංක සිල්වා කියන රැඳවියා. මෙදින මේ රැඳවියාව ඔහුගේ නඩු කටයුත්තකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කරගන්න සූදානම් වෙලා තිනවා. මොකද දැන් ආරක්ෂක ප්‍රශ්න මත සමහර රැඳවියන්ව ඒ අන්තර්ජාලය හරහා තමයි අධිකරණයට ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ රැඳවියාව ඒ සඳහා ඉදිරිපත් කරන්න තිබුණේ බන්ධනාගාරයේ බූස්ස බන්ධනාගාරයේ කාර්යාලයට තමයි ගෙනියන්න තියෙන්නේ. මොහුව බූස්ස බන්ධනාගාරයේ කාර්යාලයට රැගෙන යනකොටත් මේ පොලිස් විශේෂ කාර්ය බළකාය STF එක විසින් පරීක්ෂාවට ලක් කරනවා. ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ තමයි බන්ධනාගාරයේ ඇතුලේ ඉන්න රැඳවියාව නැවතත් බන්ධනාගාරයේ කාර්යාලයට ගෙනියනකොට මේ පරීක්ෂාවට ලක් කරන්නේ ඇයි කියලා. මොකද එහෙමනම් STF එකෙන් ඒ හරිය ආරක්ෂාවක් දීලා නැහැ බන්ධනාගාරය තුලට. මොකද එහෙමනම් බන්ධනාගාරය තුල එක්ක තානම් ද්‍රව්‍ය තියෙන්න ඕනේ, තාරික අවියාවුද තියෙන්න ඕනේ, ওই විදියට පරීක්ෂා කරන්න. අනික මේගොල්ලෝ පරීක්ෂා කරන්නේ ඔව්ව ස්කෑන් යන්ත්‍රෙනුත් පරීක්ෂා කරලා අනතුරුව සම්පූර්ණයෙන්ම නිර්වත් කරලා පරීක්ෂා කරනවා. මෙන්න මේ තරුණයවත් මේ රවිදු සංක සිල්වා කියන මේ තරුණයවත් මේ ආකාරයට පරීක්ෂාවට ලක් කරලා මොහුගේ හිසේ මොහු සැකකරුවෙක්, මොහු රිමාන්ඩ් රැඳවියෙක්, මොහු හිසේ පළඳගෙන ඉන්න බෑන්ඩ් එකක් තමයි මේ පහර දීමට හේතුව වෙන්නේ. මේ බෑන්ඩ් එක පළඳගෙන ඉන්න එක දැකලා මේ STF නිලධාරියෙක් අහනවලු උඹලට අයිතිද ඕවා කියලා. ඔන්න මේ අහන කතාව. එතකොට මේක STF එකට අදාළ දෙයක්ද? මේ රැඳවියා අඳින පළඳින එක STF එකට අයිති දෙයක්ද? ඒක ඒ සම්බන්ධව හොයලා බලන්න. ඒ සම්බන්ධව හොයලා බලන්න බන්ධනාගාරයේ තියෙනවා. නමුත් මොහුව නිර්වත් කරලා පරීක්ෂාවට ලක් කරලා මොහුව කුපිත කරවලා ඊට පස්සේ මොහුට පහරක් දෙනවා. ඊට පස්සේ ඉතාමත් අමානුෂික විදියට මේ රැඳවියාට පහර දෙනවා. මේ බෑන්ඩ් එක පදනම් කරන් තමයි පහර දෙන්නේ. වෙන එකක් තියා මේ රැඳවියාව බේරගන්නේ බන්ධනාගාර නිලධාරී. නැත්තම් මොහු පහර දීලා මරලා දානවා. මේ STF එක. ඊට පස්සේ මොහු ඒ අන්තර්ජාලය ඔස්සේ අධිකරණ කටයුත්තට ඉදිරිපත් කරනවා. මොහු ගරු මහේස්ත්‍රාත්තුමාට මේ සම්බන්ධව පැමිණිලි කරාම තමයි අද මේ වෙනකොට මේ සම්බන්ධව විමර්ශනයක් කරන්න, ඒ වගේ මේ රැඳවියාව රෝහලට ගෙනියන්න මහේස්ත්‍රාත්තුමා නියෝග කරනවා. ඒ අනුව මේ සම්බන්ධව විමර්ශනයක් කරලා මොවුන්ට දඬුවම් කරන්න ඕනේ කියන තැන තමයි අපි ඉන්නේ. එහෙමනම් දැන් කරන්න ඕනේ මොකද්ද මේ රජය? රජය කරන්න ඕනේ මේ STF නිලධාරීන් වහා මොතනින් ඉවත් කරන්න ඕනේ. මොකද මොවුන් මානසික ලෙඩ්ඩු. ඇත්තටම. නැත්තම් මේ විදියට මිනිස්සුන්ව ස්කෑන් යන්ත්‍ර තියද්දි මොකටද නිර්වත් කරන්නේ? ඒ විතරක් නෙමෙයි. මේ පහර දීපු නිලධාරීන්ම අද මේ රැඳවියාව රෝහලට ගෙනියන්න ඉස්සෙල්ලා මොවුන් රෝහලට යනවා. ප්‍රතිකාර සඳහා කියලා මොවුන් රෝහලට ගිහිල්ලා ඔන්න ඇඩ්මිට් වෙනවා මේගොල්ලෝ. දැන් හැමදාම ඕක තමයි වෙන්නේ. අපි දැක්කා එළියේ කොහොමද කියලා අද පොලිසියෙන් අරන් ගිහිල්ලා අත් බැඳලා බාංජෝ දාලා වෙඩි තියලා ඊට පස්සේ කකුලට හරි කොහෙට හරි පොලිසිය කෙනෙක්ගේ වෙඩි තියලා ඔහුත් හොස්පිටල් එකට යනවා. ඉතින් ඔයනි තත්ත්වයක් තමයි අද මෙතනත් සිද්ධ කරේ. ඒ නිසා මේ බන්ධනාගාරයේ මේ විදියට ඇත්ත වශයෙන්ම STF එකක් අවශ්‍ය නැහැ. ඇත්තට මේක නීතිය නෙමෙයි. පොලිස් විශේෂ කාර්ය බළකාය හෝ වෙනත් ආරක්ෂක අංශයක් රැකවරණය ලබා දෙන්න ඕනේ තාප්පෙන් එළියේ. බන්ධනාගාරේ තාප්පෙන් එළියේ තමයි මේගොල්ලන්ට රැකවරණය දෙන්න ඕනේ. නමුත් කිසිම විටකවත් බන්ධනාගාර ඇතුළට ඇවිල්ලා රැඳවියන්ව පරීක්ෂාවට ලක් කරන්නවත් මොවුන්ට අයිතියක් නැහැ. නමුත් අද ඒ නීතියක් නැති වැඩක් අද මේගොල්ලෝ කරනවා. මේ නීතියක් නැති වැඩේ මේගොල්ලෝ කරන්නේ මොකද්ද හේතුව? පහුගිය ආණ්ඩුව කාලේ රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහලගේ පාලන කාලය තුල හිටපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න වාචිකව කරපු ප්‍රකාශයක් අද බුද්ධ වචනයක් විදිහට සලකලා අද මේගොල්ලෝ මේ STF එක යොදවලා මේ රැඳවියන්ව අපහසුතාවයටපත් කරලා රැඳියන්ව වන්දහිංසනයටපත් කරමින් පරීක්ෂාවන් වලට ලක් කරනවා. මේක ඊටමත් අමානුෂික ක්‍රියාවක්. මේක නීතිය නෙමෙයි. නමුත් අද මේ විදියට නැවතත් ඒ විදියටම කරනවා. මේක ගෝඨාභයගේ කාලේ තිබුණු දේවල්. ගෝඨාභය කිව්වේ චක්‍රලේඛන අවශ්‍ය නැහැ. මගේ වචනය තමයි ක්‍රියාත්මක කරන්න ඕනේ. ඔන්න ගෝඨාභයලා කිව්වේ. අද ඒක ඒ දේම අද අපි යන බුද්ධත්වයෙන් සලකලා ආණ්ඩුවත් ඒ දේම කරනවාද කියලා අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. මොකද
අද මේ බන්ධනාගාර පද්ධතිය තුල තියෙන්නේ වද හිංසන. විශේෂයෙන් මේ බූස්ස බන්ධනාගාරය තුල. අද බූස්ස බන්ධනාගාරය තුලට රැඳවියෙකු බලන්න ඔහුගේ ඥාතියෙකු හෝ හිතවතෙකු බන්ධනාගාරයට එනවනම් බූස්ස බන්ධනාගාරය ඒ වගේම අගනුකල පැලැස්ස බන්ධනාගාරය ඒවා තුලට එනවනම් අද මේ එන පුජ්‍යලයෝ නිර්වත් කරලා තමයි මේගොල්ලෝ පරීක්ෂාවට ලක් කරන්නේ. මේ STF එක කාන්තාවන්ව නිර්වත් කරන කාන්තාන් නිලධාරීන් ලව්වා. එතකොට මේක ඇවිල්ලා ඇත්තටම මානසික ලෙඩක්. මේ කෙනෙක්ගේ නිර්වත බලන්න ලොකු ආසාවක් තියෙනවා මේ STF එකට. ඒක තමයි මේගොල්ලෝ කරන්නේ. නැත්තම් ස්කෑන් යන්ත්‍ර තියෙද්දි ඇයි නිර්වත් කරන්නේ? අපිට හිතා ගන්න බෑ මේ මොනවද කරන්නේ කියලා. මේවා බොහෝ දුරට කාන්තාවන් නිර්වත් කරලා මේවා මේ කාන්තා නිර්වත අන්තර්ජාලය හරහා වෙනත් දේවල් කරන්නත් ඉඩ තියෙනවා. මේ STF නිලධාරීන් එහෙම දේවල් කරන්න ඉඩ තියෙනවා. මේ තත්ත්වය උඩ. ඒ නිසා අපි කියන කරුණා කරලා මේ STF නිලධාරීන් ඉන්නවා මානසික අවුල් තියන අය ඉන්නවා. මේගොල්ලෝ වහා මොතනින් අයින් කරන්න. අපි කියන්නේ ඒක STF එකක් අවශ්‍ය නැහැ. මොකද කිසිම ආරක්ෂාවක් නැහැ ඔය කියන විදිහට STF එකෙන්. රැඳවියන් වද හිංසෙන්ටපත් කරන එක විතරයි STF එක කරන්නේ. නමුත් දිගින් දිගටම අද ඒව සිද්ධ වෙනවා. අද එදා ඒ පහර කෑම බේරගෙන තින්නේ බන්ධනාගාර නිලධාරී. අපි කියනවා මේ STF එක ඔය විදියට පරීක්ෂා කරනවා නම් ඔය විදියට ආරක්ෂාව දෙනවා නම් මෙච්චර පරීක්ෂා කරනවා කොහමද බන්ධනාගාරය ඇතුලේ තහනම් ද්‍රව්‍ය තියෙන්නේ? බූස්ස බන්ධනාගාරය ඇතුලේ කොහමද තහනම් ද්‍රව්‍ය යන්නේ එහෙනම්? මේක මේ විහිළු. මේ වැවිලා නියම විහිළු. එතකොට මේගොල්ලෝ හොඳයිද? බූස්ස බන්ධනාගාරය තුල ගංජා බීලා හවුන්නේ නැද්ද STF එක? අරක්කු බෝතල් හවුන්නේ නැද්ද STF එකේ? මේවා ඔය STF එක ගෙනිච්චේ නැද්ද? මේ STF එකට මොකටද ඒවා ඇතුලේ අරක්කු බෝතල්? ඒව කාට දෙන්නද? ඒක නිසා මේ කරන්නේ ඇත්ත වශයෙන්ම මේ කමල් ගුණරත්නගේ කරපු වාචික ප්‍රකාශය බුද්ධත්වයක් ලෙස සලකලා ගෝඨාභය රාජපක්ෂ කරපු වාචික ප්‍රකාශ බුද්ධත්වයක් ලෙස සලකලා මේ ආණ්ඩුවත් ක්‍රියාත්මක වීමක්ද කියලා අපි අහනවා. අපි අහනවා බන්ධනාගාර ඇමතිගෙන් ඒ වගේම ආරක්ෂක ඇමතුමාගෙන් මේ වගේ දේවල් වලට ඉඩ දෙන්න එපා තවත්. මේ බූස්ස බන්ධනාගාරය උතනට අවශ්‍ය නැහැ. මේ බූස්ස බන්ධනාගාරයේ උතනට අවශ්‍ය නම් අපි අහනවා බූස්ස බන්ධනාගාරයේ සිද්ධ වෙන පාඩුව මේ කොළඹ අධිකරණ වලට ගෙනියන රැඳවියෝ ඉන්නවා බූස්ස බන්ධනාගාරේ. ඒ වගේම මීගමුවට ගෙනියනවා. ඔය හැම තැනටම ගෙනියනවා බූස්ස බන්ධනාගාරේ ඉඳලා. එතකොට වියදම එක රැඳවියක් ගෙනෙන ලක්ෂ ගාණක් දවසට වියදම් කරනවා. බූස්ස බන්ධනාගාරය කියන්නේ ඉහළ නිලධාරීන්ගේ සුදු අලියෙක්. ඒ නිසා මේක වහාම අයින් කරන්න. මොකද ඒ විතරක් නෙමෙයි මේ බූස්ස බන්ධනාගාරේ මේගොල්ලෝ කියනවා අද සංවිධානාත්මක අපරාධකරුවෝ ඉන්නවා කියලා. නෑ දැන් බූස්ස බන්ධනාගාරේ එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න විශේෂත්වයක් සලකන්න පුළුවන් අය දැන් බූස්ස බන්ධනාගාරයේ ඉන්නවා. සහෝදරෝනේ පොල් ගෙඩියට බන්ධනාගාරගත වෙච්ච මිනිහත් අද බූස්ස බන්ධනාගාරයේ රඳවලා තිනවා. මොකද වෙනත් බන්ධනාගාරයක යම් කිසි නිලධාරියෙකු කමක බහිම්බස් වීමක් වුණා නම් පලිගන්නද ගිහිල්ලා දාන්නේ බූස්ස බන්ධනාගාරයට. රුපියල් 20000 දඩේ ගෙවන්න බැරුව අද බූස්ස බන්ධනාගාරයට දාලා ඉන්නවා. දැන් මේ වෙනකොට අපි කියන්නේ මේක අවශ්‍ය නැහැ. අද මේගොල්ලෝ මේ කියන දරුණු ගණේ අපරාධකරුවෝ අද බූස්ස බන්ධනාගාර තුල නැහැ. අද මෙතන මේගොල්ලෝ කියන මේ සංවිධානාත්මක අපරාධකරුවෝ මේ ලංකාවේ ඉන්නවා. මේ පිට රටේ ඉඳන් ඒගොල්ලෝ බූස්ස බන්ධනාගාරය ඇතුළේ සමග සම්බන්ධ වෙලා අපරාධ කරනවා කියලා. ඕක නෙමෙයි ඇත්ත. මේ රටේ මේ අපරාධ වෙඩිතැදීම් කරන්න පටන් ගත්තේ මේ බූස්ස බන්ධනාගාරයෙන් ආරම්භ කරාන් පස්සේ. එතනින් පස්සේ තමයි මේ අපරාධ කියන දේවල් වැඩි උනේ. මොකද ඊට හේතුව තමයි මේ බූස්ස බන්ධනාගාරයට අද දරුණු ගණේ අපරාධකාරයෝ කියලා මේ ලංකාවෙම ඉන්න තරුණයන්ම එතන යම් තරුණයන්ව වැරදි වලට අහුවෙච්ච ආණ්ඩුවේ වමනාවට බන්ධනාගාර ඉහළ නිලධාරීන් ගමක බහිම්බස් වුණායව ගිහිල්ලා දානවා බූස්ස බන්ධනාගාරය තුලට. එතනදී මොවුන් එතනදී උසාවි වලට ගෙනියන මොවුන් අතර සම්බන්ධතා ඇති වෙනවා එතනදී. අද අපි දන්නවා මේ ගාල්ලේ එක්කෙනා කොළඹ ඇවිල්ලා මිනි මරනවා. කොළඹ එක්කෙනා අනුරාධපුරේ ගිහින් මිනි මරනවා. මේ තත්ත්වයක් ඇති වෙලා තින්නේ ඔන්න ඔය සම්බන්ධතා හැදුව බූස්ස බන්ධනාගාරය තුල. ආණ්ඩුව කරේ ඒක. පෞගිය රජය කරේ ඒක. කරලා අද සංවිධානාත්මක අපරාධ කල්ලි බිහි කෙරෙව්වේ බූස්ස බන්ධනාගාරය තුල පෞගිය රජය. ඒක තමයි ඇත්ත දේ. අද ඒ බූස්ස බන්ධනාගාරයෙන් අපමත හෝ එළියට එන තරුණයෝ අද පොලිසියෙන් ආයි ගෙනල්ලා ඒ බන්ධනාගාරයටම දාන නිසා බොරු වැරදි පටවල අද ඒ තරුණයෝ
රට අතහැරලා ගිහින් තියෙනවා. දැන් ඒ තරුණයන්ට ඕනේ විදියට වැඩ කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒ පුරුද්ද ඇති කරේ කවුද? මේ පහුගිය රජය කරපු මේ මරිමෝල් වැඩ, මේ මරිමෝල් ක්‍රියාවන්, කමල් බුදුරත්නලාගේ වාචික කරපු මේ මරිමෝල් ක්‍රියාවන් අද මේ ආණ්ඩුවත් ගෙනියනවද කියලා අපි අහනවා. ඒ නිසා අපි කියනවා කරුණා කරලා ගරු ජනාධිපතිතුමාට වහාම මේ බූස්ස බන්ධනාගාරය උතරින් අයින් කරන්න. බූස්ස බන්ධනාගාරයේ කිසිම ආරක්ෂාවක් නැහැ. රැඳවියන්ට ආරක්ෂාවක් තියෙනවනම් මේ විදියට වද හිංසන වලටපත් වෙනවද? ඒ වගේම අවගොල්ලෝ දැක්කා ගණේ මුල්ලේ සංජීවව ඔය කියන STF එකේ ආරක්ෂාව යටතේ ගෙනිච්චේ. සංජීවට වෙඩි තිබ්බම STF එක දිහුවා. ඉතින් මේ ලොකු දඟලන මේ ලොකු චණ්ඩි කියන මේ STF එක දිහුවා. චන්දියට වෙඩි තියනකොට කෝ ආරක්ෂාව සංජීවට? බන්ධනාගාරය ඇතුලේ උල් කටු වලින් ඇනලා තවත් රැඳවියෙක්ව ඝාතනය කරා. කෝ මේ ආරක්ෂාව බන්ධනාගාරය තුල? බූස්ස බන්ධනාගාරය. කෝ මේ අධිආරක්ෂිත බන්ධනාගාරය කියන මොකටද STF එක? ඒ වගේ දේවල් වෙනවනම් මේක තියන්නේ කිසි දෙයක් නෙමේ. STF එකේ මානසික ලෙඩ්ඩුන්ගේ මානසික සුවයට රැඳවියෝ නිර්වත් කරන්න හදපු තැනක්ද කියලා අපි අහනවා. ඒ වගේම වද හිංසනයටපත් කරන්න හදපු තැනක්ද කියලා අහනවා මේ බූස්ස බන්ධනාගාරය. ඒ නිසා අපි කියන්නේ නැවතත් වහාම බූස්ස බන්ධනාගාරය මෙතනින් අයින් කරන්න. අද ඉන්නවා ආමි එකෙන් අයින් වෙලා ඔවුන්ගේ කාල සීමාව ඉවර වෙලා බන්ධනාගාරයට බඳවගත්තු නිලධාරීන් ඉන්නවා. අන්න එවැනි නිලධාරීන්ට පුළුවන් ආරක්ෂාව ලබා දෙන්න. ඒගොල්ලන්ට හොඳ අභිපුහුණුවක් තියෙනවා. අන්න ඒ නිලධාරීන්ව අදාළ බන්ධනාගාරවල ආරක්ෂාවට දාන්න. අපි කියන්නේ ඒකයි බූස්ස බන්ධනාගාරය උතන අවශ්‍ය නැහැ. ඒ ඉන්න රැඳවියන්ව අදාළ බන්ධනාගාරවලට යවලා බූස්ස බන්ධනාගාරය වහාම විසුරුවා අරින්න. නැත්තම් අපි මේ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග අපි ගන්නවා. මොකද මේ කිසිම නීතියක් නැතිව STF එකට රැඳවියන්ව පරීක්ෂාවට ලක් කරන දෙන එකම වැරදි දෙයක්. ඒ නිසා අපි කියන්නේ බන්ධනාගාර ඇමතිතුමාටත් ආරක්ෂක ඇමතිතුමාටත් රටේ ජනාධිපතිතුමාටත් අපි කියනවා මේ විශාල වියදමක් වියදම් කරලා මේ රටේ සංවර්ධනයට තියෙන සල්ලි නාස්ති කරලා මේ පහුගිය ආණ්ඩුවේ ක්‍රියාවක් තමයි බූස්ස බන්ධනාගාරය. නිසා කරුණා කරලා මේ බූස්ස බන්ධනාගාරය අයින් කරන්න කියන ඉල්ලීම කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.